බලාපොරොත්තුවෙන් මේ රටේ තරුණ පරම්පරාව මොකද කරේ? අරගල කරා. බොරුවෙන් ඇඬුවා. අරගල කරලා බොරුවෙන් අන්දලා මේ රටේ තරුණ පරම්පරාවේ අනාගතය විනාශ කළා. අද තාම උපාධි විරහිත සමාවෙන්න. රැකියා විරහිත උපාධිධාරීන් ඉන්නවා. උපාධියක් ගන්න විදිහක් නැතුව ප්‍රයිවට් කැම්පස් එකකට ගිහිල්ලා හරි උපාධියක් ගන්න විදිහක් නැතුව උපාධි විරහිත දරුවොත් අද ලංකාවේ ඉන්නවා. එහෙම අවස්ථාවක මේ රටේ තරුණයාගේ අනාගතය විනාශ කරපු අනුර කුමාරගේ පච්ච කල්ලිය අදටත් බොරු කියනවා අම්මේ. අදටත් බොරු කියනවා තාත්තේ. අනුන්ගේ යට ඇඳුමත් ඉල්ලගෙන ඇඳපු JVP කාඩර් එක අපිට උගන්වන්න එනවා රටවල් කරන හැටි. ඒ කරපු රටවල් වල සංවර්ධනය තමයි අද ඔබ දකින්නේ. ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ ඇතුගල් පුරවරයෙන් මේ සටන ආරම්භ කරනවා කියන බලාපොරොත්තුව මම ඔබට දෙනවා. අපි බලාපොරොත්තු වෙන නායකත්වය 2029 නාමල් රාජපක්ෂත් එක්ක ගොඩනගන්න පුළුවන් තාරුණ්‍යයේ බලවේගයේ විදියට නූතන පරම්පරාවේ දේශපාලන බලවේගයේ විදියට අපි අරන් එන්න සූදානම්. බැඳගත් හීන ජනගඟ මහා බරසාර ඇද යන දිවි මගට උන් දැමු බොරු තාර එලිකර යන මගට වැටුණත් ගල් බෝර දිනලම මිසක් නවතින්නේ මේ පාර